අපේ තරුණ තරුණියන්ට ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඔවුන්ගේ කුසලතා වර්ධනය වෙන උන් ව්‍යාපෘති දියත් කරන්න ඕනේ. පාරවල් ටික හරියට හැදෙන්න ඕනේ. දැන් කඩුවෙල ජනතාවට කඩුවෙල කොළොන්නාව කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ආසනවල අපි අර හැම අවුරුද්දෙම චක්‍රයක් වගේ දැන් පුරුදු වෙලා තියෙනවා. වහිනවා, ගලනවා, සහන සේවා සපයනවා, මදුරුව වෙනවා, ඩෙන්ගු හැදෙනවා, චිකන්ගුන්යා හැදෙනවා. ආයිත් වහිනවා ආයිත් පටන් ගන්නවා. හරි? මේ චක්‍රය ඉවර වෙන්නේ නැහැනේ කොතනින්වත්. කඩන්නේ නැහැ කොතනින්වත්. ඊගොඩ සහන සේවා දෙන එක තමයි ගම් වතුර පාලනයට දෙන එකම විසඳුම. නැත්නම් ගම් වතුර එන එක වළක්වන්න මොනවද අපි කළ යුත්තේ? අපේ කාණු පද්ධතිය හරියට හදාන්න ඕනේ. අර අනවසරයෙන් ගොඩ කරන තැන් වළක්වන්න නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේ දේවල් වලට අවධානය දෙන්නේ නැහනේ. අපි ඔක්කොමත් පුරුදු වෙලා ඉන්නවා. වහින එක වෙනවා, ගම් වතුර එනවා, බත් පැකට් හදනවා, බෙදනවා. මෙහෙම රටක් දුවන්න බෑනේ. මේවට විසඳුම් ඕනේ. මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් අද අතිශයින්ම නිකම් ප්‍රමුඛතාවයක් හැටියට අපි හඳුනාගෙන විසඳන්න අවශ්‍ය වෙන්නේ. ඔබ දන්නවා මේක සාමාන්‍ය තත්වයක් නෙවෙයි. අපි පරිසර පද්ධතිය ගැන බලනකොට ගෝලීය දේශගුණ විපර්යාසය ගැන බලනකොට අදත් මම උදේ හිටියේ ගෝලීය දේශගුණ විපර්යාසය පිළිබඳ වැඩමුළුවක් මම ටික වෙලාවකට මට යන්න අවස්ථාව ආවා. එතන වුණත් සාකච්ඡා වුණේ ලංකාව කියන්නේ දේශගුණ විපර්යාස වලට අතිශයින්ම සංවේදී රටක්. ඒ කියන්නේ අපේ කෘෂි කර්මයේ ඉඳන් අපේ බලය නිපදවන තැන දක්වාම අපි මේ ගෝලීය දේශගුණ විපර්යාසය නිසා ඉතාමත්ව දැවැන්ත අවධානයකට ලක් වෙන රටක්. දැනටමත් ලක් වෙනවා. එතකොට මේකට පෙර සූදානමක් තියෙන්න ඕනේ. අවදානම් තියෙන තැන් හඳුනාගෙන ඉදිරියට වෙන්න පුළුවන් අවදානම් හරියට හඳුනාගෙන ඒවට අපි සූදානම් වෙන එක අතිශයින්ම වැදගත්. නැත්නම් මේක අපේ ආර්ථිකයට බලපානවා, අපේ සෞඛ්‍යයට බලපානවා, අපේ බලය නිෂ්පාදනයට බලපානවා, එනර්ජි සෙක්ටර් එකට බලපානවා. මේ සියල්ලටම බලපානවා. එතකොට අපි මේකට හරියට සැලසුම් කරගෙන සූදානම් වුණ නැත්නම් අපි බලාපොරොත්තු වෙන සංවර්ධනය දක්වා අපිට යන්න අතිශයින්ම අමාරු වෙනවා. මෙතන අනිත් කාරණේ තමයි මේ බොහෝ මේ තත්වයන් අපේ පාලනයෙන්ුත් පිට සිද්ධ වෙන්නේ. කියන්නේ වෙන රටවල් වල සිද්ධ කරන ගන්න තීරණ උනත් අපේ දේශගුණයට බලපානවා. නේ ඔබ දකින්න ඇතිනේ පහුගිය කාලේ කොළඹ නගරේ ආපු අර දුමක් වගේ ආවේ. නේ ඒ අපේ රටේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි ඉන්දියාවේ ප්‍රශ්නයක අපිටත් බලපානවා. එතකොට මේවා අපේ අන්තර්ජාතික සම්බන්ධතා හරහත් අපි මැදිහත් වෙලා අපි මේ අවදානමින් කොහොමද රැකෙන්නේ කියන එක ගැන විශාල අධ්‍යයනයක් සහ සූදානමක් අපිට තියෙන්න ඕනේ. එතකොට ඒකේ එකක් තමයි අපි මේ ගම් වතුර ප්‍රශ්නය අපිට. ගම් වතුර සහ ඒක නිසි ලෙස කළමනා නොකිරීම තුළ සෞඛ්‍යයට ඇති වෙන බලපෑම අපි ලෙඩ රෝග බෝවීම. එතකොට මේවා සියල්ලටම උඩ ගන්න ප්‍රතිපත්ති විතරක් නෙවෙයි මොකද අද වැඩමුළුවේ අපිට තේරුම් ගියේ ප්‍රතිපත්ති තියෙනවා. ප්‍රතිපත්ති ජාතික මට්ටමේ හදලා තියෙන්නේ. හැබැයි එතන කතා කරපු සෑම නිලධාරියෙක්ම සෑම විශේෂඥයෙක්ම කිව්වේ මොකද්ද? ලංකාවට තියෙන ප්‍රශ්නය ප්‍රතිපත්ති නැති එක නෙවෙයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී තියෙන අඩුව. එතකොට මේ ඒකේ විශේෂයෙන් උන් සඳහන් කරේ පළාත් පාලන ආයතන වලට තියෙන වගකීම. ඉතින් මේ මම එක උදාහරණයක් කියන්නේ. පළාත් පාලන ආයතන ටික හරියට වැඩ කරන්නේ නැති එක තුලින් අපිට වෙන්න පුළුවන් හානිය අපිට වෙලා තියෙන හානිය. අයිතර කඩුවෙල තව හොඳයි කොළොන්නාව පැත්තට ගියාම හොඳටම පේනවා මේකේ අර්බුදය. ඉතින් ඒ නිසා අපිට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ අවස්ථාව අපිට කිසිසේත්ම මග අරින්න බෑ. අපි මේ ආරම්භ කරපු වෙනසට අවශ්‍ය ඒ සෑම පුරුකක් තුලම අපිට විශ්වාසනීය අවංක අදූෂිත දේශපාලන නායකත්වයක් ගොඩනගන්න ඕනේ.
ඒකට තමයි අපිට මේ අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි අපි කරගන්න ඕනේ. නමුත් ඔබ දන්නවා ඒකෙන් විතරක් මේ ප්‍රශ්න සියල්ලම අපිට විසඳන්න බෑ. අපේ රාජ්‍ය සේවයත් අපි සුද්ධ කරගන්න ඕනේ. රාජ්‍ය සේවය තුළ අර මම කිව්ව විදිහට දක්ෂ අවංක නිලධාරීන් ඉන්නවා නැතුව නෙවෙයි. දැන් අපි ඔවුන්ට වැඩ කරන්න පුළුවන් පරිසරයක් මේ ආයතන තුල හදලා තියෙනවා. දේශපාලන බලහත්කාරය දැන් ඔවුන්ට ඒ හරහා ඔවුන්ව තලලා කොටලා නැහැ. ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ තාක්ෂණික දැනුම ඉදිරියට දාලා නිදහසේ තීන්දුව తీරන අරගෙන ස්වාධීනව වැඩ කරන්න ඔවුන්ට මඟ පෙන්වීම තියෙනවා. ඔවුන්ට සැලැස්මක් දීලා තියෙනවා, ටාගට් දීලා තියෙනවා, රටට දැක්මක් දීලා තියෙනවා. අපි සියලු දෙනා පොදු ගමනක යනවා කියන අදහස ඔවුන්ට දීලා තියෙනවා. දැන් අපි දැන් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා වැඩ කරයි කියලා. බලාපොරොත්තු වෙනවා විතරක් නෙමෙයි ඒක තමයි ඔවුන්ගෙන් අපි හිතනවා දේශපාලන අධිකාරිය ජනතාවාදී උන විදියටම රජයේ සේවයක් දැන් ජනතාවාදී වෙන්න ඕනේ. රජයේ නිලධාරීනුත් ජනතාවට වග කියන ජනතාවට වග වෙන විනිවිද භාවයෙන් වැඩ කරන්න දැන් පුරුදු වෙන්න ඕනේ. මොකද ඒකට කිසිම බාධාවක් නැහැ. කිසිම බාධාවක් නැහැ. එහෙම අවංකව කාර්යක්ෂමව කැපවීමෙන් වැඩ කරන නිලධාරීන්ට අවස්ථාව දීලා තියෙන්නේ. අපිට විශ්වාසයි ඒ වෙනසත් සිද්ධ වෙනවා කියලා. ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට තියෙන මොකක් හරි එහෙම වුවමනාවක් නෙවෙයිනේ. ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මොකද දැන් හොරකම් එලි වෙනකොට, දූෂණය වංචාව එලි වෙනකොට, ඔවුන්ගේ නායකයන් ප්‍රශ්න වෙනකොට, අපරාධවලට, දූෂණයට දේශපාලන රැකවරණයක් නැති වෙනකොට, ඒ රැකවරණය ඉවත් වෙනකොට ඒගොල්ලෝගේ පැවැත්ම රැකවරණය පිළිබඳ ප්‍රශ්න එනවා. එතකොට නැවත වතාවක් විවිධ වෙස් අරගෙන මේක මෙතනට ඉදිරිපත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි අපි හිතනවා ඒ ක්‍රමයෙන් නැවත බලයට එන්න උන්ට හැකියාවක් නැහැ. අර අනුර සහෝදරයා කිව්ව විදියට අපිව පරාජය කරන්න නම් ඒගොල්ලන්ට කරන්න තියෙන එක දෙයයි අපිට වඩා දක්ෂ වෙන්න. අපිට වඩා කැප වෙන්න. අපිට වඩා අවංක වෙන්න. එතකොට තරගයක් තියෙනවා. නැත්නම් මේ විදියට බොරුව වංචාව ඒක තුලින් තාම හිතනවා නම් ඔවුන්ට මේ දේශපාලන පිටිය තුල තරඟ කරන්න පුළුවන් කියලා ඒකෙන් පෙන්눔 කරන්නේ තාම පාඩමක් ඉගෙනගෙන නැහැ. මේ ජනතාව ඒ දූෂිත ක්‍රමය ප්‍රතික්ෂේප කර බවවත් ඔවුන්ට තාම තේරිලා නැහැ. ඉතින් මං හිතන්නේ ඔබ සියලු දෙනාට තුන්වෙනි වතාවටත් ඔය පාඩම කියලා දෙන්න වෙයි. වෙන කරන්න දෙයක් නැහැ. ඒ තුන්වෙනි වතාවවත් මේ පාඩම ඉගෙන ගන්නයි කියලා අපි හිතනවා. ඉතින් ඒ නිසා අපි 2024 ආරම්භ කරපු මේ රටේ ඉතිහාසය වෙනස් කරන ගමන දැන් ඒ පියවරින් පියවරට කලබලයක් නැතුව ඊ타ත්ම අදිෂ්ඨානශීලීව කැපවීමෙන් සැලසුම් සහගතව යන ඒ ගමන ආයිත් පස්සට හරවන්න බෑ. ඒක අපි ඉදිරියට යනවා. මේ රට හදනවා. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් අපි ලබා දෙන්න සෑම විටම කැප වෙලා